හිර ගෙදර බලමුද? එන්න යන්න. ඉතින් කොහොමද බඳා ගන්නේ? ඔයාලා මේක උඩට යන්න පුළුවන්. අපි ගිහින් බලමු. එතන මොකද තියෙන්නේ? මෙතන මොකක්ද තියෙනවා? මාවද? යා. බලමු එතන මොකක්ද තියෙන්නේ. මෙන්න මැරිච්ච දෙන්නෙක් මචං. ඒ කියන්නේ දැන් ඒක වහන්න කලින් කපල් එකක් ඉඳලා තියෙනවා මෙතන හිර ගෙදර. ඒ ටික තමයි මචං තියෙන්නේ. හරිද මේ ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ කපල් ඉඳලා තියෙනවා කපල් පිටින් ඉඳලා තියෙනවා හිර ගෙදර. කොච්චර අපරාධද? ගියේද බම්බු? දැන් ඒ කියන්නේ හැමතිස්සෙම මේ මිනිස්සුගේ මානසික බාර නිදහස ඒ කියන්නේ පොඩ්ඩක් හරි සතුට ගැන හිතලා තියෙනවා නේ. ඉතින් මේක මම තරහ නැත්තේ කියන්නේ ඉවසීමක් මම සත්‍යවාදී වෙන්නේ එහෙම. මේක නම් බලන්න ඕනේ. සුපිරි මාර ලස්සන. මම හිතන්නේ සාමාන්‍යයෙන් හිර ගෙදරක් ඇතුළට හිර ගෙදරක් හැදුවට පස්සේ ඒක ඇතුළේ කැටයන් දාන්නේ නැහැ නේ. ඇතුළේ ඉන්න කෙනාට කැටයන් දාන්න කැටයන් හදන්නේ. බලන්න. මං කියනවට ඉන්න නුවර එනවනම් අනිවාර්යෙන් බලන්න මොන තැනක් තමයි. මම පොඩි ඉල්ලීමක් කරනවා කට්ටිය එනවා නම් මේ ගොබ්බවල කරන්න එපා හරි නේ අර ඉන්න කාලේ තිබ්බේවා එන කට්ටියට බලන්න නැහැ නන්ලියලිය පිස්සු විකාර ඩීජේ මේ ඉන්න මිනිස්සු මාර වැඩක් බලන්න ඕක කරලා දෙන්න නිර්මාණ අපේ උන්විල
මසල්ලා දැන් ඔය කට්ටිය ආවගේම බලන්න හරියද? ඇවිල්ලා කොයිම වෙලාවකවත් මේ උඩ තට්ටුවට ගිහිල්ලා හැම කුටියකටම ගිහිල්ලා බලන්න යන්න එපා. එකක් බැලුවා දෙකක් බැලුවා හරි ඈ ඒ විදිහට තියෙන්නේ. මොකද දන්නවද? තාම ඉරකාරයෝ ඉන්නවා බං. ඒ කියන්නේ මේ අර වදකාකාරවල තාම වද දෙනවා මිනිස්සුන්ට. මම දැන් එකපාරට ගියා මේ කෙල්ලෙක්ට තරවටු කරනවා. ඒ කියන්නේ පව් බං කෙල්ල කෑ ගහනවා කොල්ල එකපාරට මන් දිහා බලලා මේ සෝරි කොල්ල නෙවෙයි මේ ඒ වදකේ දෙන පුද්ගලයා මචං මන් දිහා බලලා මේ බලන් හිටියා. මාත් බය වුණා. කෙලිත් දන්නේ නැහනේ. අන්තිමට මාව වැදලා අරන් මේ මොකක් කරේ කියලා. මේ ඒක නිසා ඔය කට්ටිය යනකොට කොහොමවත් මේ අර එකක් දෙකක් බැලුවා මචං ඇති හරි. වැඩි යන්න එපා. එතකොට මේ හරි නෑනේ මොනවා කරා. ඒ කියන්නේ මේ හිරගෙදර වහලා තියනවා කිව්වට සමහරක් ඉන්නවා. අන්න ඒකයි ප්‍රශ්නේ. සමහරක් හිරකාරයන්ට වද දෙනවා. එතන කාන්තා හිරකාරියක් හිටිය මං හිතන්නේ. මේ පිරිමි මේ එක්කෙනෙක් තමයි මේ වද දෙන පුද්ගලයා. දැන් මචං මේක අපි බලන්නේ නිකන් අයියෝ ඉස්සර කාලේ මිනිස්සු ඉඳ දුක කියලා වගේනේ. මරණ දඬුවමය හැර ඉතුරු ඔක්කොම තාම තියෙනවනේ. ඒ කියන්නේ ලංකාවේ හිරගෙවල් වෙයිලා නැහැනේ තාම. මේ ඉතුරු ඒ කියන්නේ හිරගෙවල් තියෙනවා. මිනිස්සුත් ඉන්නවා. අපි කවදා හරි දවසක ඒ අලුත් ඒ වගේ කියන්නේ අපේ ඊළඟ අවුරුදු ගානකින් මිනිස්සු බලයි මේ ඒ කාලේ තිබ්බේවා කියලා දැමුත් අර වගේ මිනිස්සුගේ දුක කඳුළු වැටෙනවා.